සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද දවසේදීත් බලාපොරොත්තු වෙනවා කතා කරන්නට. මම හිතනවා මේ දවස්වල හැමෝම කතා කරන ඒ වගේම තමයි නර්සස්ලට සිද්ධ වෙලා තියෙන දරුණු ගණේ අසාධාරණයේ පිළිබඳ මම නැවතත් අද දවසේදී මගේ හඬ අවදි කරන්න තීරණය කරා. JVP ආණ්ඩුව ගේන්න රජය මේ තත්ත්වයට පත් කරන්න ඒ වගේම තමයි නර්සින් යුනියන් තිබුණ යුනියන් වෙනස් කරලා JVP යුනියන් එකක් පත් කරන්න. ඒ කියන්නේ නර්සස්ලට අවශ්‍ය වෙලා තිබිච්ච වෙනසක් ඇති කරගන්න බලාපොරොත්තුවෙන් පළමු වෙඩිමුරය තිබ්බේ නර්සස්ලා 4000කට අධික පිරිසක් ගිහිල්ලා රජයට අවශ්‍ය සංවිධාන ශක්තිය ලබා දීලා සමාජයට පණිවිඩයක් දීලා දැනුවත් කිරීම කටයුතු කළා. JVP ආණ්ඩුවක් බලයට ගැනීමේ පළමු වෙඩිමුරය තියපු නර්සස්ලට අද අත් වෙලා තියෙන දරුණු ඛේදවාචකය ගැන මම අද දවසේ කතා කරනවා. ඒ වගේම තමයි නර්සස්ලට මේ වගේ කුඩම්මගේ සැලකිල්ලක් ලැබෙන්න හේතුව මොකක්ද කියන එක තමයි මම ප්‍රශ්න කරන්න මට අවශ්‍ය වෙන්නේ. මම JVP යුනියන් එකේ දැක්ක පුදුමාකාර කාරණාවක් තමයි ඔවුන් බලයට එන්න කලින් කිව්වේ අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා පුදුම විදියට කැරට් දෙන්නම් කියලා ඒගොල්ලන් නර්සස්ලව ඇන්දෙව්වා. නර්සස්ලා ඇන්දෙව්වා කියන්නේ ඔවුන් මට මතකයි කොරෝනා වසංගතයේ තිබිච්ච කාලෙදිත් ආණ්ඩුවත් එක්ක පුදුම විදියට ෆයිට් කරා ඉඳගෙන ටීචර්ස්ලව පාරට බස්සලා රජයේ සේවකයෝ සියලුම දෙනා පාරට බස්සගෙන රජයෙන් දේවල් ලැබෙන වරප්‍රසාද දීමනා මදි රජයකට මීට වඩා දෙයක් කරන්නට පුළුවන්කම හැකියාව තිබියදී මේ දේවල් කරන්නේ නැහැ කියලා අර ලෝක වසංගතය කාලේ මිනිස්සු පාරට බස්සගෙන ස්ට්‍රයික් කරා. ඒ දවස්වල ආණ්ඩුවත් එක්ක පොරකකා මස් රාත්තලම ඕනේ කිය 80න් එකක් ඕන බේසික් එකෙන් කිය පුදුම සටනක් අරන් ගියා JVP යුනියන් එක. නමුත් අද දවසේදී ඔවුන් බලයට පත් වුණාම ඔවුන් පුදුම බලු කෙඳිරියක් පටන් අරගෙන තියෙනවා රජයකට දෙන්න පුළුවන්. මෙච්චරයි අපි රජය ගැන මෙච්චර හිතන්න ඕනේ, අච්චර හිතන්න ඕනේ. සියලුම රාජ්‍ය සේවකයන්ට බේසික් එක වැඩි කරලා තියෙනවා. ඒක නර්සස්ලට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. නර්සස්ලට විතරක් අමුතුවෙන් පාර්ලිමේන්තුවෙන් ලබා දීපු දෙයක් නෙමෙයි. සියලුම රජයේ සේවකයන්ට මේ අවස්ථාවේදී සැලරි බේසික් වැඩි කරලා තියෙනවා. කිසිම කප්පාදුවකින් තොරව කිසිම ඔවුන්ගේ තිබුණ වරප්‍රසාද කප්පාදුවකින් තොරව සියලුම රාජ්‍ය සේවකයන්ට ලබා දීලා තිබේදී නර්සස්ලා විතරක් බිල්ලට දීලා තියෙනවා. නර්සස්ලාගේ විතරක් තිබුණු වරප්‍රසාද කප්පාදු කරලා ඉවරලා ඔවුන්ගේ තිබුණ 160න් එක 200න් එකට බවට පත් කළා 20න් එක 30න් එකට බවට පත් කළා ඔවුන්ගේ වරප්‍රසාද කප්පාදු කළා ඔවුන්ව බිල්ලට දීලා ඔවුන්ට කියනවා මේ අවස්ථාවේදී පටිතද කරගන්න කියලා. ඇයි මං අහන්නේ නර්සස්ලට විතරක් පටිතද කරගන්න කියන්නේ? සියලුම රාජ්‍ය සේවකයන්ට වැඩියෙන් වරප්‍රසාද දීලා නර්සස්ලට විතරක් පටිතද කරගන්න කියනවා. නර්සස්ලට විතරක් රජය වෙනුවෙන් කැපවීම කරන්න කියනවා. නර්සස්ලට දෙන්න ගියාම විතරක් බලු කෙඳිරි ගන්න පටන් ගන්න තියෙන්නේ JVP යුනියන් එකෙන්. මං ප්‍රශ්න කරනවා මොකද්ද හේතුව? ඇයි නර්සින් විතරක් ඔයගොල්ලෝ බිල්ලට දුන්නේ? මොකද්ද හේතුව? නර්සින් පාව දුන්නේ ඇයි? මොකද්ද නර්සින් වලට කරන කුඩම්මගේ සැලකිල්ල? මොකද්ද ඒකට හේතුව? ඒ විතරක් නෙමෙයි මෙච්චර දවසක් නර්සින් කියන වෘත්තියට টপ 10 අතර ඒ කියන්නේ වැඩිම පඩි ලැබෙන ජොබ් 10 අතරේ টপ 10 අතර තිබුණා නර්සින් කියන වෘත්තිය. නමුත් අද නර්සින් වලට යන්නේ මං නැති වෙලා මේ වැඩිම පඩි ගන්න වෘත්තිය 10 අතර තිබිච්ච නර්සින් වෘත්තිය විතරක් අද පාරට ඇදලා දාලා තියෙනවා. මේ යුනියන් එකෙන් JVP යුනියන් එකෙන් මම ප්‍රශ්න කරනවා. මමත් ඔයාලගේ සමාජිකයෙක්. මමත් JVP එකට කිලෝමීටර් 11000ක් දුර ඉඳගෙන ඕක්ලන්ඩ් වලින් ගාල්ලට ඇවිල්ලා JVP ආණ්ඩුවට මනාප ගහලා ගිය කෙනෙක්. වසර 16ක් නර්සින් සේවය කරපු හෙද නිලධාරියෙක් විදියට මම JVP යුනියන් එකෙන් අහනවා මොකද්ද හේතුව? ඇයි නර්සින් බිල්ලට දෙන්න හේතුව? මම කරුණාකරලා මේවට ප්‍රශ්න දෙන්න. මේ කරුණාකරලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඊට පස්සේ මම ඊළඟ කාරණාව තමයි අහන්නේ. ඒ දවස්වල අපිට මතකයි ඒ දවස්වල ගොඩාක් ඔය JVP යුනියන් එකේ කට්ටිය හොස්පිටල් ගානේ ඇවිල්ලා කියන අපිට ආණ්ඩුවක් ආව නම් අපි කරන්නේ මෙහෙමයි අපිට බලය තිබුණා නම් අපි කරන්නේ මෙහෙමයි අපිට නම් ඔච්චර දේවල් නෙමෙයි කියලා පුදුම විදියට සුරංගනා කතා කිව්වා. පුදුම විදියට ඒගොල්ලා කැරට් පෙන්නුව නර්සස්ලට. නමුත් අද දවසේදී නර්සස්ලට තිබිච්ච මේ සියලුම වරප්‍රසාද බොහෝ ප්‍රමාණයක් නර්සස්ලගේ වරප්‍රසාද කප්පාදුවට ලක් කරලා තියෙනවා. ඉතින් මං අහනවා වරප්‍රසාද කප්පාදු නොකර අනිත් රජයේ සේවකයන්ට දීපේක ඇයි මේ රජයෙන් නර්සස්ලගේ විතරක් මේ කප්පාදුව සිද්ධ කරේ කියලා. ඒ වගේම තමයි මට ඇත්තටම මේ කතාව කරන්නත් හේතුව තමයි මම ඊයේ දවසේදී දැක්කා
JVP යුනියන් ලීඩර් ඒ කියන්නේ එතුමා සභාපතිතුමා ගිහිල්ලා කතා කරනවා මෙතෙක් දවසක් දැකපු අසික්කිතම හිරිකිතම කතාව මම දැක්කා ටීවී නාලිකාවක් තුල මම එතුමාගෙන් දැකපු අසික්කිතම කතාව තමයි එතුමා කියනවා කිසිම තැනක මම දැක්කේ නැහැ නර්ස් කෙනෙකුට තමන් නියෝජනය කරන්නේ JVP යුනියන් සභාපතිතුමා නියෝජනය කරන්නේ සමස්ත ශ්‍රී ලාංකීය හෙද සේවාව. එතුමා නියෝජනය කරන්නේ එතුමාගේ JVP පක්ෂය නියෝජනය කරන නර්සස්ලා විතරක් නෙමෙයි. අද දවසේදී මුළු මහ ජනතාවම බලන් ඉන්නේ එතුමා කරන කතාව දිහා. එතුමාගේ නියෝජනය වෙනවා සමස්ත හෙද නිලධාරීන් ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම හෙද නිලධාරීන්. එතුමා කිසිම තැනක කියනවා දැක්කද හෙද නිලධාරීන් කියලා. නර්සින් ඔෆිසර්ස්ලා කියලා කටින් එක වචනයක්වත් කියුණා. හැමතැනම කියන්නේ හෙදියා. තමන්වත් තමන්ගේ වෘත්තියට ගෞරවයක් දෙන්නේ නැත්තම් තමන්වත් තමන්ගේ වෘත්තිය තුල හඬක් නගන්නේ නැත්තම් ඒක ඔසවා තබන්නේ නැත්තම් මහ ජනතාවගෙන් ඒ ගෞරවය ලැබෙවිද? තමන්ගේ වෘත්තිය ඒ තරම් හෙලා දකින ඒ තරම් අසික්කිත විදියට කතා කරන වෘත්තිය යුනියන් ලීඩර් කෙනෙක් ඔය දැක්කමයි මම. එතුමා කියනවා ෆන් ගන්න කතාවක් නර්සස්ලාගේ. පුදුම ෆන් ගනින්න ෆන් ගන්නෙ. කොයිතරම් ෆන් ගන්නවද කියලා කියනවනම් මම කියන්නම් නර්සස්ලාගේ ෆන් ගන්න තරම නර්සස්ලා සිංහල අලුත් අවුරුද්දට ගෙදර ඉන්නවද? ගන්න ෆන් එක හොස්පිටල් එකේ ඉඳන් පොසොන් පොයට, වෙසක් පොයට, ඇසල පොයට, නත්තලට, රැට ඊට පස්සේ නයිට් එකල ඊට පස්සේ ඉඳ ඕවර් ටයිම් මේ දේවල් කරන්නේ නර්සස්ලා සතුටෙන් කැමැත්තෙන් ආසාවෙන් අම්මට සිරි වෙන්න ෆන් එකෙන්ද? මම දන්නවා යුනියන් ලීඩර් නම් සිරාවට මින්න ෆන් එකක් අරගෙන තමයි නර්සස්ලාගෙන් කැපෙන මුදල් අරගෙන ඒගොල්ලන්ට ඕන තරම් ෆන් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඩියුටි කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලන්ට සල්ලි හම්බ වෙනවා. ඒගොල්ලන්ට සැලරි හම්බ වෙනවා. ඒගොල්ලෝ සැලරි earn කරන්නේ ෆන් එකේ තමයි. නමුත් ඔයා බිම්මට්ටමට බැහැලා පොළොවේ වැඩ කරන ශ්‍රී ලංකන් නර්ස් කෙනෙක්ගේ සපත්තු වඩියට බැහැලා ඒගොල්ලන්ගේ හත ගැස්මට ඔයා අහුම්කම් දෙන්න. අහුම්කම් දීලා බලන්න ඔය වැඩ කරන 38000 ඉන්න නර්සස්ලා කවුද ෆන් එකේ ඉන්නේ කියලා අහන්න. මේ විදියට තුට්ටු දෙකේ විදියට නර්සස්ලා අමුවේ බිල්ලට දෙන යුනියන් ලීඩර් කෙනෙක් දැකපු පළවෙනි අවස්ථාව. අපෙත් දුන්නේ ඔයාලට ඡන්දේ. අපිත් ඔයාලා ඔතෙන්ට එනකම් බලන් හිටියා. අන්න ඒ නිසා තමයි අපි අද මේ හඬක් නගන්නේ. කරුණාකරලා ඔයා සමස්ත ශ්‍රී ලාංකික නර්සස්ලාගෙන් සමාව ගන්න ඕනේ. ඔබතුමායි කරපු කතාව නින්දිත අසික්කිත කතාවක් කරේ. කොයි නර්ස්ද ගිහිල්ලා ෆන් එකක් ගන්නේ? අපි හිතමු යම්කිසි විදියකින් Taman සර්ව සාධාරණව දාඩිය මහන්සියෙන් හම්බ කරගත්ත මුදලකින් යම්කිසි කෙනෙක් ෆන් එකක් ගන්නවයි කියලා රාජකාරී කාලෙන් බැහැරව මොකක්ද ඒකේ තියෙන වැරද්ද? එතුමා ටීවී නාලිකාව ගිහිල්ලා ඒක විවේචනාත්මක කතා කරන්න අවශ්‍ය දෙයක්ද? මෙහෙම ෆන් එකක් ගන්නවා මෙහෙම මේකයි අපි මෙහෙම කියලා. ඔබතුමාට කිසිම විදියකින් පාර්ලිමේන්තුවේ 3-2 බලය අරගෙන සැලරි ස්ට්‍රක්චර් එක වෙනස් කරලාට පස්සේ තවත් අවුරුදු 20-30 ගානක් තවත් නර්සස්ලට 100,000 ගානකට දුක් විඳින්න වෙනවා, සටන් කරන්න සිද්ධ වෙනවා. මේ වෙනස් කරපු සැලරි ස්ට්‍රක්චර් එක නැවත යථා තත්ත්වයට පත් කරගන්න කිසිම ආණ්ඩුවකින් කිසිම කාලයක නොකරපු නැවත හදන්න බැරි වැරද්දක් තමයි මේ පත් වෙච්ච ආණ්ඩුවෙන් නර්සස්ලට බිහි කරලා යන්න හදන්නේ. අපේ බලවත් කනගාටුව වගේම බලවත් විරෝධය අපි ඒකට ප්‍රකාශ කරනවා. අපිත් ඔබතුමන්ලගේ යුනියන් එකේම අය තමයි කියලා මම පළමුවටත් දෙවනුවටත් නැවතත් ඔබතුමාට මතක් කරනවා. ඉතින් මම මේ සමස්ත නර්සින් වෙනුවෙන්ම සමස්ත නර්සස්ලාගේ තියෙන හඬ තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. බලු කෙන්ද්‍රී ගන්න ලෑස්ති වෙන්න එපා. නර්සස්ලාගේ ප්‍රශ්නවලට නර්සස්ලාගේ සපත්තු අඩියට බැහැලා නර්සස්ලාගේ හඬට හුම්කන් දීලා නර්සස්ලා වෙනුවෙන් මේ අසාධාරණේ කරන්නේ නැතුව ඔබතුමාට දේශපාලනය කරගන්න අවශ්‍ය නම් කරුණාකරලා ඔබතුමාලා කැමති ඕනෑම දේශපාලනයක් ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් කරන්න ඔබතුමාට සර්ව සාධාරණ අයිතියක් තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් නර්සින් කියන වෘත්තිය බිල්ලට දෙන්න හෝ නර්සින් කියන වෘත්තිය පාවා දෙන්නට හෝ නර්සින් කියන වෘත්තිය කඩේ යවන්නට ඔබතුමාට කිසිම හැකියාවක් නැහැ. ඔබතුමාලා එවැනි දෙයක් කරන ඕනෑම අවස්ථාවක අපි ඒ වෙනුවෙන් අපි නැගී සිටිනවයි කියන එකත් මම මේ මොහොතේදී මතක් කරනවා. ඉතින් මස් රාත්තල මිල්ලපු මේගොල්ලෝ අයියලා ටික අද දවසේදී කන් ඇහෙන්නේ බීරි වෙලා වගේ ඉන්න අය මං අහනවා ඔබතුමාට හෙන ගහලද මෙහෙම වෙලා තියෙන්නේ? ඇයි මේ වෙන අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්තේ? නර්සින් වලින් පක්ෂෙන්ම නර්සින් වලින්ම බලයටපත් වෙච්ච ඔයාලා නර්සස්ලාටම මේ තරම් විනකටන්න හේතුව මොකද්ද කියන එක අවසාන වශයෙන් මම ප්‍රශ්න කරනවා. ඉතින් අද දවසෙත් මගේ වීඩියෝ එක බලුවට thank you all හැමෝටම.